ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි අපි අකමැති දේවල් වලට සමහර අය අපිව පොළඹව ගන්න හදන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ සමහරට අපේ සමීපතම අය වෙන්න පුළුවන්. අපි ආදරය කරන අය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒකට අකමැති. හැබැයි එයා උත්සාහ කරනවා ඒ දෙයට අපිව පොළඹව ගන්න. එක්ක නීති විරෝධී දෙයක් වෙන්න පුළුවන්. එක්ක සදාචාර විරෝධී දේවල් වෙන්න පුළුවන්. එනත අපි අකමැති දෙයක් වෙන්න පුළුවන්. ඒ දේවල් වලට අපිව පොළඹව ගන්න හදනවා. එක්ක අපේ අනාගතයට ප්‍රශ්නයක් වෙන දෙයක් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන දේවල් වලට අපිව පොළඹව ගන්න කෙනෙක් උත්සාහ කරනකොට අපි මොකද්ද කරන්න ඕනේ? පළවෙනි දේ තමයි ඔබ ඍජුව ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒ කියලා කියන්නේ ඒකට මම කැමති නැහැ. ඒ වගේ යෝජනා මට කරන්න එපා. ඔය වගේ දේවල් මට කතා කරන්න එපා. කියලා ඒ ඍජු ගතිය ඔබ තුල අනිවාර්යෙන් තියාගන්න. මොකද හේතුව අපි වැනෙන්න ගියොත් ඒකේන අපේ ඔළුව වෙනස් කරන්න පුළුවන්. කරුණු කියලා අපේ ඔළුව වෙනස් කරනවා. අපේ මතේ වෙනස් කරන්න පුළුවන්. මතේ වෙනස් කරලා එයාගේ අවශ්‍යතාවට අපිව පාවිච්චි වෙන්න පුළුවන්. සමහරට ඒවා හිරගෙදරින් කෙලවර වෙන්න පුළුවන්. ජීවිත හානි වලින් කෙලවර වෙන්න පුළුවන්. අපේ අනාගතයේ අඳුරු වෙලා කෙලවෙන්න වෙන්න පුළුවන්. ඒ නැත්නම් අපිට ගොඩාක් පසුතැවීම් ඇති කරන්න පුළුවන්. එතනදී මේ වගේ බලපෑමක් එන්න පුළුවන්. ඒ දේ කළේ නැත්නම්, ඒ දෙයට ආවේ නැත්නම් අපි දෙන්නගේ මේ සම්බන්ධය එහෙම නැත්නම් අපේ මේ ගනුදෙනුව අදින් අවසන් වෙනවා කියලා. ඒ වගේ දෙයක් කළොත් ඔබ හිතන්න ඔබට ඒ වගේ තර්ජනයක් තියෙනවා නම් ඇත්තට මේ සම්බන්ධතාව ඔබට වැදගත්ද කියලා හිතන්න දෙපාරක් හිතන්න සිද්ධ වෙනවා. එහෙනම් ඒකට කාලය ගන්න එක හොඳයි. මොකද හේතුව එයාට අවශ්‍ය දේ වුණ නැත්නම් එයාට මේ සම්බන්ධතාව වලින් වැඩක් නැහැ කියන එක තමයි කියන්නේ. එතකොට ඒක ඊතරම් හොඳ සම්බන්ධතාවයක් නෙවෙයි. මොකද අපේ රුචි අරුචිකම් වලට එතන ඉඩක් නැහැ. ඒ සම්බන්ධතාවය තුල ඉඩක් නැහැ. එතකොට අපිට ඒක නැවත සිතා බලන්න වෙනවා. ඒ නිසා මට ඒ වගේ දේවල්ට කතා කරන්න එපා. මට මේ වගේ දේවල් කරන්න කියලා කියන්න එපා. මට මේ වගේ යෝජනා ගන්න එපා. මම මේකට කැමති නැහැ. බැහැ කියන දේ ඍජුව අපි කියන්න පුරුදු වෙන්න ඕන. මොකද සමහර දේවල් තියෙනවා මිනිස්සු භයානක දේවල් වලට අපිව පොළඹවන වෙලාවල් තියෙනවා. එතකොට අපි හිතනවා එයා අපිත් එක්ක තරහ වෙයි. එයා අපි ගැන වැරදියට හිතයි. එතකොට මේ එයාව අපිට නැති වෙයි කියලා බයට අපි ඒව කරනවා. කරලා අමාරුවේ වැටුණන් පස්සේ කවුරුත් අපිට නැහැ. සමහර අය හිරේ යනවා. හිරේ ගියපුවන් පස්සේ අර කියපු කිසිම කෙනෙක් අපිට නැහැ. හිටියත් වැඩකුත් නැහැ. සමහර අය තමන්ගේ පවුලේ තුල අර්බුද හට ගන්නවා, ඇති කර ගන්නවා. සමහර අය නීති විරෝධී වලට කොට වෙලා හරියට දුක් විඳිනවා. සමහර අය විශාල ලැජ්ජාවට පාත්‍ර වෙන දේවල් සිද්ධ වෙනවා. හේතුව අපිට ඍජුව බැහැ කියලා ප්‍රතික්ෂේප කරන්න අපි ඉගෙනගෙන නැති හින්දා. නරක දේ, අපචාරී දේ, හානිදායක දේවල්, අනාගතයට ප්‍රශ්න ඇති කරන දේවල් ඔබේ වගකීම ඔබ ගන්න. ඒක ප්‍රතික්ෂේප කරන්න. තමයි පළවෙනි දේ. ඊළඟ එක කාලය ගන්න. ඒ කියලා කියන්නේ දැන් අපිට මේ වගේ කෙනෙක් යෝජනාවක් ගෙනාවොත් ඒකට කාලය ගන්න. මම හිතලා බලලා උත්තරයක් දෙන්න. මම ගෙදර ගිහිල්ලා ඔයාට මැසේජ් එකක් දාන්න. මම පස්සේ ඔයාට කෝල් එකක් දෙන්න. මට දවස් 2-3 දෙන්නකො කාලේ. මට අදම ඔකට තීරණයක් දෙන්න අමාරුයි. මට මේ කටයුතු තියෙනවා. ඒ නිසා මම පස්සේ ඒකට උත්තරයක් දෙන්නම්. එතකොට අපිට ඒක හිතලා බලන්න පුළුවන්. තව ටිකක් කල්පනා කරලා බලන්න පුළුවන්. තව ටිකක් මෙයාගේ යෝජනාව ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. මෙයා මේ එන්නේ මොකේද කියන දේ. ඒ වගේම තමයි අපිට තව විශ්වාසදායක අය ඉන්නවනේ. ඒ ඇත්ත එක්ක අපිට මේක කතා කරලා මේක ගැන යම්කිසි මේ පැහැදිලිතාවයකට එන්න පුළුවන්. ඒ කියලා කියන්නේ අපිට මේ ගැන උපදෙස් ගන්න කෙනෙක් ඉන්නවනේ එයාට ගිහින් කියන්න පුළුවන් අපිට. ඒකට අපි කාලේ ගන්නවා අන්න. එතකොට අපිට මේ පෙළඹවීමෙන් ගැලවෙන්න අවස්ථාවක් එනවා. කාලේ ගැනීම මතක තියාගන්න මේකෙදි අපේ ජීවිතේ හරියට වටිනවා. ඔබට ජීවිතේ ජීවත් වෙන්න කාලයක් ලැබිලා තියෙන්නේ ඒක විනාශ කරගන්න නෙමෙයි. අනිත් අයට අවශ්‍ය දේවල් කරන්න ගිහින් විනාශ වෙන්නත් නෙවෙයි.
ඒ නිසා අපි පළමුවෙන්ම අපේ වටිනාකම පරිස්සම් කරගන්න ඕනේ. ඒක තුල තමයි අනිත් අයත් එක්ක ජීවත් වෙන්න ඕනේ. අනිත් අයගේ අවස්ථා නිසා අපේ වටිනාකම විනාශ වෙනවා නම් ඒ සම්බන්ධතාවයන් සුදුසු දේවල් නෙවෙයි. ඒවට අපි කොච්චර කැමතිද කොච්චර ආදරේද ඒව නැතුව ඉන්න බෑ. ඒව වැඩක් නෑ. මොකද අපි එතන අපි විනාශ වෙලා නම් එතන තීරුමක් නෑ. ඒ නිසා අපි මේ ප්‍රතික්ෂේප කිරීම, ඒ වගේ මේකට කාලෙ ගැනීම. ඒක හොඳින් කල්පනා කරලා බලන්න කාලෙ අරගෙන ඒකට විසඳුමකට යන්න අපි කෙනෙක්ගේ යෝජනාවලදී උත්සාහ කරන්න ඕනේ. මොකද මිනිස්සු මේ යෝජනාවන් කරන්නේ අපිට ඒගොල්ලන්ගේ අවස්ථාවේ යම් යම් තැන්වලදී ඒවා වංචනික දේවල් තියෙන්න පුළුවන්. අපිව රවට්ට ගන්න දේවල් තියෙන්න පුළුවන්. ඊට පස්සේ එයා උත්සාහ කරනවා අපි දරන මතිමතාන්තර වෙනස් කරන්න. අපි දරන හොඳ මතිමතාන්තර වෙනස් කරන්න. ඒවා සාමාන්‍ය දේවල් කරන්න. එතකොට එයා කරන්නේ අපිව පාවිච්චි කරන්න ඕන විදිහට මානසිකත්වයක් අපි තුල ඇති කරන එක කරන්නේ. ඒකෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ. හැම දිනාටම තෙරුවන් සරණයි.